හරි පුතේ ඔයාලා A level ආර්ට් කරන ළමයෙක් නම් ආර්ට් වලත් පොලිටිකල් සයන්ස් දේශපාලන විද්‍යාව කරන ළමයෙක් නම් ඔයා 2028 A level ළමයෙක් වෙන්නත් පුළුවන් සමහර විට 2027 A level batch එකේ ළමයෙක් වෙන්නත් පුළුවන් සමහර විට මේ තා මාස 4කින් A level කරන 2026 batch එකේ ළමයෙක් වෙන්නත් පුළුවන් කොහොම වුණත් ඔයාලා තාමත් පොලිටිකල් සයන්ස් පේපර් එකේ ආකෘතිය දන්නේ නැත්නම් ඒ කියන්නේ ප්‍රශ්න කීයක් එනවද ප්‍රශ්න පත්‍ර කීයක් දෙනවද කොච්චර වෙලාවක් හම්බ වෙනවද ප්‍රශ්න තෝරගන්නේ කොහොමද කියන කරුණු දන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ පොඩි වීඩියෝ එක ඉවර වෙනකන් ඒ ළමයි හැමෝම මේ වීඩියෝ එක බලන්න මොකද අපි මේ වීඩියෝ එකේදී ඒ සියලුම කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් පුතේ මුලින්ම ගත්තාම ඔයාලගේ පොලිටිකල් සයන්ස් පේපරේ මුලින්ම කියන්න ඕන ප්‍රශ්න පත්‍ර දෙකක් එනවා එක පත්‍රය සහ දෙක පත්‍රය ලෙස ප්‍රශ්න පත්‍ර දෙකක් ඔයාලට හම්බ වෙනවා එතෙන්දී එක පත්‍රය සහ දෙක පත්‍රය දවස් දෙකකදී තමයි පුතේ තියෙන්නේ එක දවසේ නෙමෙයි මෙතන එක පත්‍රයේදී ඔයාලට පැය දෙකක කාලයක් හම්බ වෙනවා පිළිතුරු සපයන්න පැය දෙකක කාලයක් එක පත්‍රය සඳහා පිළිතුරු සපයන්න හම්බ වෙනවා මෙතෙන්දී එක පත්‍රයේ ප්‍රශ්න A කොටස සහ B කොටස ලෙස කොටස් දෙකකට කඩලා තමයි එන්නේ පුතේ මෙතන A කොටසදී ප්‍රශ්න 30ක් දෙනවා B කොටසේ ප්‍රශ්න 20ක් දෙනවා මෙතන A කොටසේ ප්‍රශ්න 30යි B කොටසේ ප්‍රශ්න 20යි එතෙන්දී පුතේ A කොටසේ ප්‍රශ්න 30 MCQ ප්‍රශ්න 30ක් විදියට තමයි ඔයාලට හම්බෙන්නේ ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් විදියට එතෙන්දී A කොටසේ ප්‍රශ්න 30ට එක ප්‍රශ්නයකට උත්තර පහ ගන්න දෙනවා ඔයාලට හරි උත්තරය තෝරන්න මෙතන MCQ ප්‍රශ්න 30ක් හම්බෙන්නේ එක පත්‍රයේ A කොටසේ එතෙන්දී එක පත්‍රයේ A කොටසේ MCQ ප්‍රශ්න 30දී එක ප්‍රශ්නෙට ලකුණු දෙක ගානේ ලකුණු 60ක් හම්බ වෙනවා ප්‍රශ්න 30ට ලකුණු දෙක ගානේ ලකුණු 60 එක පත්‍රයේ කොටසේ ප්‍රශ්න 30ට MCQ එතනදී ගත්තාම පුතේ එක පත්‍රයේ B කොටසේ අපි කලින් කිව්වා ප්‍රශ්න 20ක් දෙනවා කියලා ඒ ප්‍රශ්න 20 MCQ ප්‍රශ්න 20ක් නෙවෙයි පුතේ කෙටි ලිඛිත ප්‍රශ්න 20ක් තමයි ඔයාලට දෙන්නේ මෙතන ඒ පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 20 කෙටි ලිඛිත ප්‍රශ්න 20ක් විදියට තමයි දෙන්නේ MCQ ප්‍රශ්න නෙවෙයි එතනදී ඔයාලට කෙටි උත්තරයක් ලියන්න තමයි තියෙන්නේ සාමාන්‍ය රූලකින් වචනකින් වචන දෙකකින් වගේ ලියන්න පුළුවන් කෙටි උත්තරයක් ලියන්න විදියට තමයි ප්‍රශ්න අහන්නේ එක පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 20 එතෙන්දී පුතේ එක පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 20ට ලකුණු දෙක ගානේ ලකුණු 40ක් හම්බ වෙනවා එතකොට මෙතන එක කොටසේ A කොටසේ ලකුණු 60යි B කොටසේ ලකුණු 40යි එකතු වෙලා තමයි එක පත්‍රයේ ලකුණු 100 ඔයාලගේ හැදෙන්නේ මං හිතනවා එක පත්‍රය ගැන පැහැදිලි ඇති කියලා මෙතෙන්දි පුතේ එක පත්‍රය සහ දෙක පත්‍රය දවස් දෙකකදී තමයි ඔයාලට තියෙන්නේ මෙතන දෙක පත්‍රය ගත්තාම දෙක පත්‍රේ 1 2 3 කියලා කොටස් තුනක් තියෙනවා 1 2 3 කියලා කොටස් තුනක් තියෙනවා දෙක පත්‍රේ එතෙන්දි පුතේ දෙක පත්‍රේ එක කොටසේ ඔයාලට ප්‍රශ්න තුනක් දෙනවා ඒ වගේම දෙක කොටසේ ප්‍රශ්න 4 සහ තුන කොටසේ ප්‍රශ්න 3ක් දෙනවා මෙතෙන්දි පුතේ එක කොටසේ ප්‍රශ්න 3න් ඔයාලට නීති රීති ප්‍රමාණයක් දෙනවා ප්‍රශ්න 5ක් කරන්න ඕන ප්‍රශ්න 10න් ඒ ප්‍රශ්න 5 තෝරගන්න ඔයාලට කිසියම් නීති රීති ටිකක් දෙනවා ඒ කියන්නේ විභාග දෙපාර්තමේන්තුවෙම ප්‍රශ්න පත්‍රය උඩින් ප්‍රශ්න තෝරගන්න ඕන විදිය කියලා කිසියම් නීති රීති ටිකක් දෙනවා මෙතෙන්දි පුතේ දෙක පත්‍රයේ එක කොටසේ ප්‍රශ්න 3න් එයාලා කියන විදියට ඔයා අනිවාර්යෙන් එක ප්‍රශ්නයක් තෝරගන්න ඕන ප්‍රශ්න 3න් එක ප්‍රශ්නයක් අනිවාර්යයි මෙතන දෙක කොටසේ ප්‍රශ්න 4න් ප්‍රශ්න දෙකක් අනිවාර්යයි. ඒ වගේම තුන කොටසේ ප්‍රශ්න 3න් එක ප්‍රශ්නයක් අනිවාර්යයි. එතකොට පුතේ මෙතන 1යි මෙතන 2යි මෙතන 1යි ඔක්කොම 4යි. හැබැයි ඔයාලා ප්‍රශ්න 10න් ප්‍රශ්න 5ක් උත්තර ලියන්න ඕන. මෙතෙන්දී එතකොට 4යි කියන්නේ තා ප්‍රශ්නයක් ලියන්න ඕන නිසා අනිත් ප්‍රශ්නේ විතරක් ඔයාලට එක කොටසෙන් හරි දෙක කොටසෙන් හරි තුන කොටසෙන් හරි කැමැති කොටසකින් තෝරගෙන ලියන්න පුළුවන්. ඒ නිදහස ඔයාලට හම්බ වෙනවා. එතකොට පුතේ එතන ප්‍රශ්න 5න් ලකුණු 100 හැදෙන්නේ එක ප්‍රශ්නෙට ලකුණු 20 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 100යි එක ප්‍රශ්නෙට ලකුණු 20 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 100යි හැබැයි මෙතන සම්පූර්ණ ප්‍රශ්නයක් ලකුණු 20ක් දීලා සම්පූර්ණ එක ප්‍රශ්නෙට ලකුණු 20ක් දෙන විදියට අහන්නත් පුළුවන් ඒ ප්‍රශ්නයක් දෙකට කඩලා කොටස් දෙකකින් අහලා එක කොටසකට ලකුණු 10 ගානේ දෙන්නත් පුළුවන් සමහර විට එක ප්‍රශ්නයක් කොටස් දෙකකට කඩලා ලකුණු 5 විදියට එකතු වෙන විදියට දෙන්නත් පුළුවන්. මෙතෙන්දි පුතේ ලකුණු 20 ප්‍රශ්නයක් සම්පූර්ණයෙන් આવොත් ඔයා අවම පැති 4ක් ලියන්න ඕන. ඒ වගේම සාමාන්‍යයෙන් 5 ප්‍රශ්නයක් වුණොත් පැත්තක් එකමාරක් වගේ ප්‍රමාණයක් ලියවෙන්න ඕන. ඒ වගේම 10 ප්‍රශ්නයක් වුණොත් පැති දෙකක් දෙකමාරක් වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ලියවෙන්න ඕන වගේම 15 ප්‍රශ්නයක් වුණොත් පැති 3ක් තුනමාරක් වගේ ප්‍රමාණයක් ලියවෙන්න ඕන. එතකොට පුතේ මෙතන ලකුණු
100යි දෙවැනි පත්‍රේ කලින් දවසේ තිබ්බ පළවෙනි පත්‍රේ ලකුණු 100යි එකතු වෙලා ලකුණු 200යි. ලකුණු 200න් ඔයාගේ මුළු ලකුණු සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් පළවෙනි පත්‍රේ ළමයට ලකුණු 90යි දෙවැනි පත්‍රේ ළමයට ලකුණු 90යි කියලා හිතමු. එතකොට 90යි 90යි 180යි. ඔයාලගේ 200න් 180 දෙකට බෙදලා 100න් 90ක් විදිහට අරගෙන තමයි මේ ළමයාගේ ලකුණු හැදෙන්නේ. එතකොට ඒ වගේම පුතේ මෙතන දෙවැනි පත්‍රය විශේෂයෙන්ම ගත්තාම ගොඩක් ළමයින්ට වෙලාව මදි වෙනවා ලියා ගන්න. ඒක වෙන්නේ පුතේ මෙතන ප්‍රශ්න පහක් ලියන්න ඕනනේ. ප්‍රශ්න පහක් ලියන්න ඔයාලට පැය 3යි හම්බෙන්නේ. පැය 3යි විනාඩි 10ක් හැබැයි දෙනවා කියවීමේ කාලයත් එක්ක. එතකොට පුතේ පැය 3 ප්‍රශ්න පහට සාමාන්‍ය එක ප්‍රශ්නයකට විනාඩි 35කට වඩා ගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද එක ප්‍රශ්නයකට විනාඩි 35කට වඩා ගත්තොත් අන්තිම ප්‍රශ්නේ වගේ ලියන්න යද්දි වෙලාව මදි වෙනවා. සාමාන්‍ය එක ප්‍රශ්නයකට විනාඩි 35ක් වගේ ගත්තොත් පැය 2යි විනාඩි 50ක් 55ක් වෙද්දි කොහොම හරි පැය 3ට වඩා අඩුවෙන් ඔයාලා ලියා ගන්න පුළුවන්. පැය 2යි විනාඩි 55ක් වගේ වෙද්දි ඒක නිසා එක ප්‍රශ්නයකට අනිවාර්යෙන් 20 ප්‍රශ්නයක් නම් විනාඩි 35කට වඩා ගන්න එපා. ඒ වගේම 10 ප්‍රශ්නයක් නම් විනාඩි 18ක් 17යි තප්පර 30ක් වගේ ප්‍රමාණයක් අවම. ඒ වගේම 15 ප්‍රශ්නයක් නම් සාමාන්‍ය විනාඩි 26ක් 27ක් වගේම පහේ ප්‍රශ්නයක් නම් සාමාන්‍ය විනාඩි 9ක් වගේ ප්‍රමාණයක් විතරක් ගන්න. ඊට වඩා ගන්න එපා. මොකද එහෙම වුණා අන්තිම හරියට යද්දි ඔයාලට පේපරේ ලියා ගන්න වෙලාව මදි වෙනවා.